ආවනේ. ඔන්න අදත් මං ඇවිත් ඉන්නේ මාතරද දිස්ත්‍රික්කයේ තියෙන තවත් වැදගත් සිද්ධාස්ථානයකට. ඒ තමයි දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය. මං දේවාලය වදින්න යන්නේ. එන්නවත් එක්ක. මේ තමයි දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය. මේ මගේ පිටිපස්සෙන් පේන්නේ මේ පොට තීන්ත ගාලා එන්න අපි යන්. මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ. මේ තමයි යාළුවනේ ඔයගොල්ලෝ දකින්නේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දුමිනේ තියෙන ඉති පිළිමහන්සේ. උඩමළුවේ තමයි තියෙන්නේ ඉපැනරි විෂ්ණු මහා දේවාලය. අපි ගිහින් බලමු. නිලු පුල්වනින් අරහිඳ රන් ගුරුරු වාහනේ මුළු නිම්හෙලේ සමගි සාමය රකින් දේවනේ. නිලු පුල්වනින් අරහිඳ රන් ගුරුරු වාහනේ මුළු නිම්හෙලේ සමගි සාමය රකින් දේවනේ. වැඩවසන දෙවිනුවර දෙවොලේ මේ තමයි මහා අනුහස් තියෙන දෙවුන්දර පුදබිමට වැඩ ඉන්න බෝධීන් වහන්සේ. ශ්‍රී විෂ්ණු දේවනේ රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ. මේ තමයි හතරවන පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා හදපු ඔත්පිළිම විහාරය. මේ තමයි ගණ දෙවියන් වැඩම වන ගණ දේවාලය. අපි මෙතෙන්ට වැන්දාහම අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. වන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් මම සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා ධනයට අධිපති ලක්ෂ්මී දේවාලය තමයි මේ තියෙන්නේ. කරුණාව සිත ආරාදස පාරමී දම්පුරා බුදු වන්න දෙවිඳුනේ කෙලෙසුන් නසාලෝතුරා. මේ ලෝක තලේ සුරකින අදත් ඉතින් ගොඩක් වුණා දෙවුන්දර ඉඳන් ගෙදර යන්න ඕනේ. ආයි මේ වගේ ලස්සන තදලෙද්දී ආපුයෝ.